හායි ඉතකොල දන්න දැනටවත් මේ මොකක් ගැනද කතා කරන්නනි කියලා. ඉතිං අද අපි කතා කරන්න යන්නේ කම්පියුට ප්‍රොසෙසර්ස් සහ මොබයිල් ප්‍රොසෙසර්ස් සහ ලැප්ටොප් වල ඉන්ටෙල් AMD Apple Silicon සහ Android ෆෝන් වල මොබයිල් චිප්ස් වල පාවිච්චි වෙන දේවල් ගැන ප්‍රධාන වශයෙන් කිව්වොත් CPUs සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි බලමු වීඩියෝ එකේ ඉතුරු ටික. ඉතින් මුලින්ම ලෝකෙට කම්පියුටර් ප්‍රොසෙසර් එකක් හඳුන්වලා දුන්නේ ඉන්ටෙල් සමාගම විසින්. ඒ ඉන්ටෙල් 4004 කියන චිප් එක ප්‍රොසෙසර් එක. ඉතින් මේකෙන් පස්සේ මේක ආවේ 1971 දී මේකේ ස්පීඩ් එක 740 kHz වුණා. Intel x86 ආකිටෙක්චර් එක යටතේ. ඒ කියන්නේ 32 bit කියලා අපි දැනට හඳුන්වන ආකිටෙක්චර් එකෙන් ඊට පස්සේ ප්‍රොසෙසර්ස් රිලීස් කරා ඒගොල්ලෝ. ඊට පස්සේ AMD සමාගම Intel සමාගම කොපි කරලා ඒක ටෙක්නොලොජි වගේ ඒවා හදලා ඒගොල්ලොත් ප්‍රොසෙසර් එකක් හැදුවා. ඊට පස්සේ මේගොල්ලෝ අතර ලොකු තරගයක් තිබ්බා Intel AMD. ඉතින් අන්තිමට ඒක ප්‍රතිඵලයක් විදිහට ජෙනරේෂන් විදිහට මේකේ CPUs එළියට ආවා. ඒ කියන්නේ කෝස්ට් ගාන වැඩි කර මේකේ ස්පීඩ් කෝ එක තියෙන ස්පීඩ් එක වැඩි කර මේකේ කූලින් එකත් ඒ විදිහටම තියාගෙන මේ ප්‍රොසෙසර්ස් හඳුන්වලා දුන්නා. ඉතින් මේ ප්‍රොසෙසර්ස් වල තියෙන ප්‍රධානම weak point එකක් තමයි මේ cooling කියන දේ. ගොඩක් heat වෙන processors fan එකක් නැතුව තියන්න බැරි තරම්. ඊට පස්සේ mobile chip revolution එක ARM based chip අපිට හඳුන්වලා දුන්නා. Apple Snapdragon Exynos වගේ companies වලින්. ඉතින් දැන් mobile smartphone introduce කරත් සමගම phone වලට අවශ්‍ය වෙනවා ගොඩක් performance low energy efficiency එකක්. ඒ කියන්නේ විදුලිය අඩුවෙන් පාවිච්චි කරන්න ඕනේ, පොඩි වෙන්න ඕනේ. මේ වගේ දේවල් ගොඩක් හේතු වුණා මේ මොබයිල් චිප් වල එවලූෂන් එකට. ඒ ගැන අපි ඉස්සරහටදී වෙනම කතා කරනවා මොබයිල් චිප් සම්බන්ධයෙන් වෙච්ච දේවල් ගැන. ඊට පස්සේ Apple Silicon M series chip හඳුන්වලා දුන්නා. මේව ගැනත් Apple Silicon ගැන මම ඉස්සරහදී වෙනම කතා කරන්නම්. අනාගතයේදී AI chips, NPUs, TPUs, quantum computing වගේ දේවල් නිසා CPU industry එක වෙනම අතකට යන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒක දැනටමත් වෙමින් පවතිනවා. ආයේ open source CPU architecture එකක් ඇවිල්ලා තියෙනවා. මේකත් සමග ගොඩක් අයට තමන්ගෙම කියලා CPUs හදන්න පුළුවන් හැකියාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් CPU architectures සාමාන්‍යයෙන් patent එක ගත්තට පස්සේ වෙන කාටවත් use කරන්න බෑ. Intel, AMD, Apple වගේ කම්පැනි වලින් තමයි ඉතින් patent එක අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් ලෝකේ දැනට 75ක් 80ක් වගේම chips හදන්නේ TSMC කියන කම්පැනි එකෙන් තායිවාන් වල තියෙන. ඉතින් මේත් එක්කම 2025 වෙද්දී desktop computers වලට Intel Core Ultra series එක මේ වෙද්දී පාවිච්චි වෙනවා 7 nanometer architecture එකක්. ඉතින් 7 nanometer කියන්නේ ගොඩක් පොඩි මීනි chip එකක්. ඉස්සර තිබ්බ වගේ නෙවෙයි. ඉස්සර වෙන ලොකු සෙන්ටිමීටර් ගණන් වල CPU තමයි තිබ්බේ. මේක තව කුඩා වෙලා තියෙනවා. ඊට පස්සේ AMD Ryzen. ඉතින් Ryzen ගැන ලොකු දෙයක් කියන්න තියෙනවා. ඉතින් AMD සහ Intel යුද්ධයෙන් AMD දිනනවා. ඒකට හේතුව තමයි Intel processors එහෙම නැත්නම් CPUs හැදුවේ ඒගොල්ලෝගේම factories වල. AMD ලා කරපු වැඩේ මේගොල්ලෝ වෙනම chip වල architecture එකක් හදලා ඒකට patent එක අරගෙන මේ CPU manufacture කරන වැඩේ TSMC එකට බාර දුන්නා. TSMC එක ඇවිල්ලා chip හදන factory එකක්. ඉතින් ඒකේ එක nanometers වලට ඒගොල්ලන්ගේ technologies capabilities අනුව හැකියාවන් අනුව ඒගොල්ලන්ගේ research අනුව මේ ඒගොල්ලන්ගේ company එකේ technologies හදාගෙන තිබ්බා. ඉතින් ඒත් සමගම AMD company එකේ මේ අලුත් Zen architecture එක යටතේ Zen 5 තමයි දැන් use වෙන්නේ. Ryzen 8000 series එකේ Ryzen CPUs වල වෙලා තියෙන දේ තමයි cost ගාන වැඩි, ඒ cost වල speed එක වැඩි, clock speed එක වැඩි. ඒත් එක්කම
කෑෂ් මෙමරි එක වැඩි වෙලා තියෙනවා, හීට් වෙන එක අඩු වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මගේ channel එකේ මම කලින් live stream එකම කරා Ryzen 3 processor එක තමයි මම ගාව කලින් තිබ්බේ ගේම් ගහන කාලේ. ඉතින් එතකොට ඒ processor එකට සාමාන්‍ය cool එකක්, ඒ processor එකට මේන cool එක ඇති. එතකොට සාමාන්‍ය liquid cool එකක් 20000 30000 විතර වෙන liquid cool එකක් fan එකේ එකක් ගැහුවත් temperature එක එකම මට්ටමක තියාගන්න පුළුවන් හැකියාවක් AMD processors වලට තියෙනවා, CPUs වලට. ඉතින් Intel ලට මොකද වුනේ? Intel කිසිම improvement එකක්, අලුත් innovative දෙයක් හඳුන්වලා දුන්නේ නැහැ මේ CPU industry එකට. ඒගොල්ලන්ගේ cost වල chips වල cost ගන්න වැඩි කරද්දී, speed එක වැඩි කරද්දී මේගොල්ලන්ට උනේ heat එක වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ මේක fail වෙන්න ගත්තා. මේ fail වෙන CPUs වලට මේගොල්ලෝ වෙනම F series කියලා දාලා එකක් හැදුවා GPU එක fail වෙනීමට. AMD එකෙන් GPU එකත් එක්ක තියෙන වෙනම processors ගහනවා. ඉතින් G series කියලා ඒක CPU එකේ computing power එකයි GPU එකේ graphic power එකයි දෙකම එකතු වුණාම අලුතෙන් වෙලා තියෙන G series තියෙන CPU එකේ Black Myth Wukong game එක වුණත් onboard GPU එකේ ගහන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට ටිකක් RAM එක ඕනේ. ඉතින් එතකොට දැනට CPU benchmark එකේ rank එක වැඩිම තියෙන්නේ AMD Ryzen 9 9950X 3D කියන processor එකට. ඉතින් 3DX කියන්නේ මේකේ chip එකේ තියෙන layers 3D විදිහට තමයි තියෙන්නේ. layers wise මේගොල්ලෝ මේක හදලා තියෙනවා. මේ processor එකේ cores 16ක් තියෙනවා, threads 32ක් තියෙනවා. ඉතින් max boost clock එක 5.7 GHz තියෙනවා, base clock එක 4.3 GHz තියෙනවා. graphics core unit 2යි. ඒ කියන්නේ onboard graphic වලට cores 2ක් තියෙනවා. ඒක කියන්නේ graphic තියෙනවා normal විදියට, අර G series එකක් නෙමෙයි එක. මේ processor එක ගොඩක් powerful. ඒ කියන්නේ rank වැඩිම Cinebench වලින් rank වැඩිම මෙන්න මේ processor එක තමයි. මේකේ TDP එක කියන්නේ top power එක use වෙනවා watt 170ක්. ඉතින් cache එක වෙනවා 128 megabyte. ඒ කියන්නේ සාමාන්‍ය processor එක නැති තරම් cache limit එක මේක තියෙනවා. L3 එක megabyte 128. ඉතින් Intel ලගේ Core Ultra 9 processor එක තියෙන්නේ megabyte 36යි. megabyte 36 Intel ලගේ වැඩිම cache එක තියෙන්නේ. ඉතින් AMD ලේක පහු කරලා ගිහින් තියෙනවා 128ක් megabyte වෙනකන්. Intel ලගේ AMD ලගේ කතාව එතනින් ඉවර වෙනවා. අපි යමු mobile and ARM based chip වලට. ඉතින් මෙතනදී mobile ARM based කියන්නේ laptop, mobile, iPad, tablets ඒ වගේ products වලට පාවිච්චි වෙන ඒවා. ඉතින් මෙතනදී Mac ඒ කියන්නේ Apple products වෙනම අපි categorize කරලා කතා කරන්න ඕනේ. මොකද ඒවා software hardware එකට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒගොල්ලගේම විදිහට. ඉතින් Apple ලගේ M4 Pro Max 3nm CPUs තියෙන්නේ. Apple ලගේත් කතාව මම කියන්නම්. Apple මුලින්ම ඒගොල්ලන්ගේ laptop ඒ කියන්නේ MacBook සහ Macintosh Mac Studio හදන්න ගත්තේ Intel ලගේ CPUs වලට AMD ලගේ graphic cards, graphic chips use කරලා. ඒවට Apple ලගේ software පාවිච්චි කරලා තමයි මේගොල්ලෝ මේ quality products හැදුවේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැනටමත් Apple ලගේ products quality, speed එක, smooth එක ඒක වෙන කිසිම device එක ගන්න බෑ. ඒකට හේතුව Apple ලගේම manufacturer සහ software ඒ ඔක්කොම එකට combine කරලා ඒගොල්ලෝ මේක product එක හදන හින්දා. ඉතින් කොහොම හරි TSMC එකේ මේ technologies එන එකත් එක්ක ARM based SoCs system on a chip මේ architectures එන කාලෙ වෙද්දී Apple ලත් ඒකට අනුගත වෙලා. ඉතින් Apple Silicon කියලා brand එක යටතේ මේගොල්ලගේම patent අරගෙන ඒ chip architecture එක මේගොල්ලෝ හදනවා. ඒක ගැන මම ඊළඟට කියන්නම්. ඊට කලින් කියන්න ඕනේ Qualcomm Snapdragon X Elite කියන
processor එකත් ගොඩක් performance තියෙන processor එකක් CPU එකක්. ඉතින් මේක phone වලට වගේම Windows laptop වලටත් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ARM CPUs ගැන මම කියන්නම්. ඊට කලින් අපි බලමු laptops වලින් හොඳම processor එක තියෙන්නේ මොකේදද කියලා. ඉතින් laptop ranking වලින් හොඳම CPU එක තියෙන්නේ M4 Max Apple ලගේ CPU එක. ඉතින් මෙතනදී cores 16ක් තියෙනවා මේ CPU එකේ. performance cores 12යි, efficiency cores 4යි. TDP එක watt 70ක් විදිහට තමයි වෙන්නේ. මෙන්න මෙතනදී කියවුන දෙයක් තමයි performance cores සහ efficiency cores. ඉතින් ARM based CPU වල මෙන්න මේ අලුත් ටෙක්නොලොජි එක හඳුන්වලා දීලා තියෙනවා. performance වැඩ කරද්දි ඒ කියන්නේ වීඩියෝ එඩිට්ස් හරි ගේම් ගහද්දි හරි වැඩ කරන්න වෙනම කෝස් සෙට් එකකුයි ඔය වීඩියෝ බලද්දි ෆොටෝ බලද්දි ඩොකියුමන්ට් කියවද්දි Facebook වගේ වයද්දි low power use කරන්න ඕන වෙලාවට ඒ කියන්නේ ස්පීඩ් එක වැඩි ඕන නැති වෙලාවට පාවිච්චි කරන්න කෝස් 4ක් මේ processor එකේ වෙනම තියෙනවා. ඉතින් එතනදී මේගොල්ලෝ මේ processor එකේ ස්පීඩ් එක අඩු කරලා තමයි හදලා තියෙන්නේ. එතකොට use වෙන power එක අඩුයි. දැන් සාමාන්‍යයෙන් practically මං ගාව තියෙන්නේ M3 Air එකක්. M3 MacBook Air එකක්. ඉතින් සාමාන්‍යයෙන් මේක 100% charge කරලා දවසෙම use කරලා දවස් දෙකක්, ඒ කියන්නේ පැය 48ක් විතර පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා දවසම. ඉතින් ඒ වගේ ලොකු energy efficiency එකක් විදුලි ඉතිරි කිරීමක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ ARM based SoCs වලින්. ඉතින් SoC එකක් කියන්නේ system on a chip කියන එක තමයි. එතනදී integrated circuit එකක් තියෙන්නේ multiple electronic system components. ඒ කියන්නේ මේක ඇතුලේ GPU, CPU, RAM, radio frequency antennas, optical communications, ඒ වගේ input output වෙන දේවල් සහ ගොඩක් communicate වෙන දේවල් ඔක්කොම මේ එක chip එක ඇතුලේ එන්නේ. ඉතින් මේ image එකෙන් ඔයගලන්ට එක හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් අපි යමු Apple ARM based Apple Silicon processor එකක් පොඩි processor එකක් බලන්න. ඉතින් මෙතනදී M4 chip එකක් තියෙනවා. performance cores 4ක්, efficiency cores 6ක් එක තියෙනවා. ඊට පස්සේ neural engine එකට වෙනම cores 16ක් තියෙනවා. GPU cores 10යි. ඊට පස්සේ ඒකේ තියෙනවා display engine එකක් වෙනම, ඒකේ monitor එක handle කරන්න. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා ඇති performance cores ගොඩක් ලොකුයි. GPU cores වලට වඩා efficiency cores ගොඩක් පොඩි. neural engine එකෙන් කරන්නේ AI machine learning වගේ දේවල් වලට අවශ්‍ය calculations processing කරන දේවල් ටික. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා ඇති M4 එකයි, M4 Pro එකයි, M4 Max එකයි chip තුනේ size එක. ඉතින් M4 Max එක පොඩියට තිබ්බට graphically සමානව කුඩා කරලා මේක අර size එක content හදලා තියෙන එකේ real size නෙවෙයි මේ. ඉතින් M4 series එකේ overview එකක් අපි බලමු. M4 එකයි M3 එකයි compare කරලා අපි ඊළඟට කතා කරනවා. මෙතනදී TSMC එකේ 3 nanometer processor එකක් තමයි මේ M4 processor එකට පාවිච්චි කරලා තියෙන්නේ. M4 Max එකේ CPUs 16ක් තියෙනවා. GPU cores 40ක් තියෙනවා. ඊට පස්සේ NPU එකක් තියෙනවා cores 16ක 38 trillion operations per second මේකට කරන්න පුළුවන් AI සහ machine learning tasks. memory and bandwidth එක M4 Max එකේ 128 GB memory එකක් තියෙනවා. 546 GBps bandwidth එක GBS bandwidth එකක්. ඒ කියන්නේ තප්පරයට GB 546ක bandwidth එකක් RAM එකත් එක්ක තියාගන්න පුළුවන් මේ M4 Max CPU එකට. එතකොට මේ M4 Max CPU එක එන්නේ එක laptop එකක් එක්ක විතරයි. M4 Max MacBook එකත් එක්ක. ඉතින් ඒකේ තියෙන්නේ tandem OLED display එකක්, liquid retina display එක. ඉතින් ඒකට අවශ්‍ය component එකත් මේ SoC එක ඇතුළෙම තියෙනවා. සහ මේ processor එකට
හැකියාව තියෙනවා AV1 ඩිකෝඩින් කරන්න. කලින් Apple Silicon chip වල තිබ්බේ නැති ෆීචර් එකක් ඒක. ඉතින් මේ M4 Max chip එකේ සහ M4 series එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේකේ GPUs වලට හැකියාව තියෙනවා RTX performance සහ mesh shading performance දෙන්න. ඉතින් කලින් තිබ්බේ normal GPU M4 series එකේ RT cores සහ mesh shading dynamic caching technologies මේ GPU වලට මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් කලින් M3 series එකේ තිබ්බේ standard promotion එක විතරයි. M4 එකේ තියෙනවා tandem OLED plus promotion technologies. thermal design එකත් ඒ වගේම තියෙනවා ගොඩක් performance M3 එකට වඩා. ඉතින් ඊළඟට බලමු මොබයිල් CPUs ගැන. අපි දැන් කතා කරේ desktop CPUs සහ laptop CPUs ගැන. ඉතින් අපි දැන් බලමු මොබයිල් CPUs ගැන. ඉතින් මොබයිල් කිව්වම ඔයගොල්ලෝ දන්නවා iPhone එකක්, Samsung S series එකක් තමයි හොඳම කියලා. අපි බලමු මේවා මොකද්ද හොඳ කියලා. Apple A17 Pro එක තමයි A17 Pro නෙවෙයි A18 Pro එක තමයි මේ වෙනකොට Apple ලගේ හොඳම processor එක 3 nanometer තමයි එකත් යන්නේ. ඉතින් ඒකත් M4 series එකේ features හා සමානයි. ඒ කියන්නේ එච්චර performance නැහැ. අර ඒකට තියෙන අලුතෙන් ආපු features ටික මේකෙත් තියෙනවා. ඉතින් camera features වලට එහෙම මේ processor එක ගොඩක් support කරනවා. nanoreview.net ranking වලට අනුව Antutu 10 Geekbench 6 කියන benchmark test වලට අනුව ලෝකෙ හොඳම මොබයිල් processor එකට number 1 වෙන්නේ Dimensity MediaTek ලගේ Dimensity 9400 plus කියන processor එක. ඉතින් මේකේ cores 8ක් තියෙනවා 1.3.4 විදිහට. ඉතින් ඒකේ ලොකු දෙයක් මම කියුවේ නැහැ. ඊළඟට තියෙන Snapdragon ලගේ Gen 4 Snapdragon 8 Elite කියන processor එක. Apple ලගේ A18 Pro කියන CPU එක තුන්වෙනියට තියෙනවා. ඊට පස්සේ හතරත් Apple ලගේ එකක්. ඒ වගේ මේ image එකේ තියෙන විදිහට පිළිවෙලට ranking ටික යනවා. ඒ විදිහට තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඕගොල්ලෝ මොකද්ද ඊළඟට ගන්න යන්නේ කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරන්න. ඉතින් මේ අවුරුද්දේ September November වෙද්දී Apple ලගේ Apple iPhone 17 series එකක් එයි. ඉතින් ඒකෙත් ගොඩක් leaks එහෙම YouTube එකේ දාලා තිනවා ගොඩක් අය. ඒවත් බලන්න ඕගොල්ලෝ. ඒකේ කියන විදිහට මෙන්නත් පුළුවන්. ගොඩක් ටෙක්නොලොජිස් තියෙන මේගොල්ලෝ කියන විදිහට. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා, like කරලා, comment කරලා, share කරලා support එකක් දෙන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක දිගටම ඉන්න.